විභාග ප්‍රතිඵල ඩබල් කරලා දෙන ටෙක්නික් 4ක් කියන්නද අද මම. පළවෙනි එක පුළුවන් තරම් ලියන්න. පාඩම් කරනකොට පුළුවන් තරම් ලියන්න. දෙවෙනි එක තමයි පුළුවන් තරම් කතා කරන්න. ඔයා පාඩම් කරනකොට පුළුවන් තරම් අනුන්ට කියලා දෙන විදියට ස්වරූපෙන් කතා කරන්න. තුන්වෙනි එක තමයි පුළුවන් තරම් මේ පාඩම රූප සටහනක් විදියට පින්තූරයක් හරි ඩයග්‍රෑම් එකක් විදියට අඳින්න. ඇඳලා ඇනලයිස් කරන්න. හතරවෙනි ටෙක්නික් එක තමයි පුළුවන් තරම් ෂෝට් නෝට් ගන්න. ෂෝට් නෝට් ගන්නකොට ඔයා පාඩම කියවලා තේරුම් ගන්න සහ ඒක ලියනවා. ඒක කෙටි සටහන් විදිහට ලියනවා. එතකොට ඔයාට සම්පූර්ණ පාඩමේ අවබෝධය එනවා. මේ ටෙක්නික් හතරෙන් අනිවාර්යෙන්ම 100ට 200ක් ඔයාගේ ලකුණු ඩබල් කරලා දෙනවා. මොකද මේ ක්‍රමය ඔයා විභාගෙට ගිහිල්ලා ප්‍රශ්න වලට උත්තර ලියනකොට ඔයාට හිර වෙන තැන්වලදී මේ ටෙක්නික් හතරදිම ඔයාට හිර වෙනවා. ඒක ඔයා ගෙදරදී වෙන්නේ. ඒකින්ද මේ ක්‍රමයට කරලා පුරුදු වුණාට පස්සේ ඔයාට කවදාවත් විභාගෙට උත්තර ලියද්දි ඒ විදිහට හිර වෙන්නේ නැහැ. අදාළ වචන අමතක වෙන්නේ නැහැ. ටෙක්නිකල් ටර්ම්ස් අමතක වෙන්නේ නැහැ. ලියන ෆ්ලෝ එක ඊටාම නිවැරදි වෙනවා. ඒ කියන්නේ ඔයා මනසේ තියෙන කරුණු කාරණා ටික අතට ගෙනල්ලා පුරුදු කරනවා. අත පුරුදු වෙනවා විභාගයට ලියලා ඔයාට ඕන උපරිම ලකුණු ලබා දෙන්න. ඒකින්ද මේ ක්‍රම 4 පාවිච්චි කරන්න ඔයාගේ ප්‍රතිඵල ඩබල් කරලා දෙයි. පළවෙනි එක පුළුවන් තරම් ලියන්න. පාඩම් කරන ගමන් ලියන්න. දෙවෙනි එක පුළුවන් තරම් කතා කරන්න. වෙන කෙනෙකුට උගන්වන විදියට ඔයා පාඩම ගැන කතා කරන්න. තනියම උගන්වන්න. ඒ විදියට පුළුවන් තරම් පාඩම ඩිස්කස් කරන්න තනියම. තුන්වෙනි කාරණාව ඉලැබරේට් කරන්න. පුළුවන් තරම් රූප සටහන් මගින් මුළු පාඩමේම සම්පූර්ණ අවබෝධය ලබා ගන්න උත්සාහ කරන්න. හතරවෙනි එක ෂෝට් නෝට් ගන්න එක. ෂෝට් නෝට් ගන්නකොට මුළු පාඩමේම අවබෝධය අරගෙන කෙටි සටහන් සහ සමරි හදන්න ඔයා පුරුදු වෙනවා. එතකොට මුළු පාඩමේම අවබෝධය ඔයා නොදැනම ඔයාගේ මනසට යනවා. මේ වගේ এডুকেෂන් ටෙක්නික් තමන්ගේ ජීවිතය හදාගන්න ඒව වැදගත් නම් අපේ channel එක subscribe කරන්න. good luck.